මොකක්ද උනේ? Ian. Call. Mr. Swale, මෙතන තියෙනවා muffins, donuts, pastry. මං ඕවා පස්සේ ගන්න. My sweet love across these faded lines. සින්දුව හරි නෑ ඩේව්. මොකක්? ඔයාගේ සින්දුව චරාවක්. වැඩක් නෑ. මේක නම් පුදුමයි. අපි දඩුලෙන් උන්ටත් කතා කරන්න බෑ. කතාවල් මේ මොකක්ද මේ? ඕක නවත්තන්න. ඕක ඔෆ් කරලා දාන්න. දේව් හැම මිනිහගෙම ගෙදර මේ වගේ ගඳට හරිම ගඳයි මෙයා. නාන්නද ඔයා තමයි දක්ෂයා. එතකොට මං තියඩෝල් ගිය නැති වෙලාවේ නම් හොඳට හිටියා. අල්ලගත්තා. තුන් දෙනාට පුළුවන් නම් මගේ සින්දු කියන්න මේ නිදා ගන්න අවසරය ලැබෙනවා. බලන්න දෙලවද? හොඳයි හැබැයි හතින් පස්සේ බෑ. අත. හරි. එළිය තියන්නේ සංගීත බඩු වෙන්න ඇති. හරි. ඉක්මන් කරන්න. සයිමන්. හලෝ. සෝරි අනේ. මේ මගේ සංගීත සටහන. ළමයි නේ. කොහෙද කොට ඔයාලගේ දෙමාපියෝ? ගමු. හෙට උදේම වැඩ පටන් ගමු. හරියට උදේ 8 වෙනකොට ලෑස්ති වෙලා ඉන්න ඕන.
හරි දැන් මගේ ඇඟිලි කීයක් දික් වෙලා තියෙනවද? 4යි. නෑ. 8යි. දැන් කොහමද? කවුද මේ ගේ ඇඩි කලේ? හරි අපි යමු. වැඩේ පටන් ගමු. මම දෙල්ලන් කරලා එන්නම්. ඇල්වින්! මොකක්ද මේ? බලේ කොහොම ඉන්නකෝ? පටන් ගන්න. එකයි කාල වෙනකොට යන්න ඕනේ. ඕමයි. එකයි කාලට ලන්ච් හම්බෙමු අය. මොකක්ද ඒ කරේ? අමාරින්න දේව. සමාව එතකොට හරියයි. ඇල්වින්ව වැකුම්මකට දැම්මා. ආවින්. මොකක්? ගේ ඇතුලේ පොකුලක් තියෙනවට ඔයා කැමතිද? මගේ ගේ ඇතුලේ වතුර පුරලා තිබ්බොත් එහෙම බලාගෙනයි. සයිමන් එයා ගැන හිතාගෙන ඉන්න තරම මොකක්ද ඒ? ඇත්තට මං කලින් කියන්න බෑ. තරහද ගන්නේ. ඔහොම ඇහුවම ප්‍රශ්න දැන් රස්සාවක් නැහැ කවුරුත් පිළිගන්නේ නැහැ ඕන වෙලාවක බැලුවොත් ගේ හැඩි වෙලා අනේ ඒකට ඔයාලට ගොඩක් ස්තුතියි. හරි ලස්සනයිනේ. ගලුල එන්නු ගබඩා කරන්න හරි දක්ෂයෝනේ. ඒක නම් මට පේනවා. දැක්කනේ මිනිස්සුන්ගේ හැටි. වැඩේ නැගලා යනවා වගේ. විකාර තමයි. තාම ඉව කෙරුවෙත් නෑනේ. නැහැ. ඇල්විකෝ මට උදව් කරන්න ඕනේ නෑ හැමදේම විනාශ කරනවා. කත්තේ. ඒ මොකද? නෑ මන් දැක්ක මීයක් දුවනවා වගේ. ඔහොම ඉන්න. ක්ලෙයා. ඔහොම ඉන්න ඉතින් මම මේක පැහැදිලි කරන්නම්. ඔයාට කුකී එකක් දෙන්න. මන් දැන් සැරයක් කිව්වා කට වහගෙන ඉන්න කියලා. යාළුවනේ මට සමා වෙන්න. දැන් ඔයාලා ඔයාලගේ නියම ගෙදරට යන්න ඕන. සමා වෙන්න ඕන මේ වගේ තීරණයකට ආවට. සයිමන්, තියඩෝ? ඇල්වින්! ඔය ඔන්න අලුත් නීතිය. මීට පස්සේ රෑ 9න් පස්සේ එළියට යාම තහනම්. කොහෙ ගියත් මට කියලා යන්න ඕන. මේ කොහොමද? හේයි! මගේ හිතවත් ගීත රචකයානේ. ඔයාගේ යාළුවෝ තුන්දෙනාගේ වීඩියෝ එක 10 මිලියන් ඉන්ටර්නෙට් එකේ බලලා තියෙනවා. ඔයා හින්දා කලේ. නබඩුවක් ගත්තකිනේ. තත්බුරුසුවක්. හරි. දේව මෙතන නිදාගන්නද? ඔව් ඇත්තමයි. මගේ තාත්තා මුලින්ම මේක මගේ පර්ස් එක. ඔයා කැමතිද මේක? ඔයා මේක ලස්සනට හදලා තියෙනවා තියඩෝ. Too down. ඒවා අන්නාසි නෙවෙයි අපේ පවුල. අපිටත් තෑගි තියෙනවද? පෙන්නලෙව්. නත්තලටනේ නත්තල් තෑගි තියෙන්න ඕනේ. තෑගි ගෙනල්ලා. මගේ එක මොකද්ද? ලොකු එක මගේ වෙන්න ඇති. තියඩෝට මගේ තාත්තා ලොකුයි. දෙව්වාට සතියක් කල් දෙනවා හොඳ සින්දුවක් ලියන්න ඕනේ. ඔයා ඕවට පොඩි වැඩි බබා. මොකද්ද මේක හිතන්නේ? ඔය මොකද්ද? හලෝ කොහොමද කැත ඇල්වින් බෝනික්කා? ඔයා පොඩ්ඩක්වත් ඇල්වින් වගේ නෙමෙයි නේද? යමක් කරනකොට විශාල විදියට හිතන්න. ඔන්න ඔය වැඩ වරද්ද ගන්න හදන්නේ ඩේව්. හේයි. කොහමද? නියමට සින්දුව කිව්වා. දාන්නකෝ පහක්. ඕගොල්ලෝ මගේම පවුලේ අය වගේ. ඕගොල්ලන්ට මොන හරි දෙයක් තියෙනවා නම් මට කතා කරලා කියන්න. මොකද්ද මෙතන වෙන්නේ? මං හිතුවා මේ වෙනකොට ඔයාලා මෙතන සුද්ධ කරලත් ඇති කියලා. ඔව් සුද්ධ කළා. ලස්සනයි නේද?
එහෙමයි කියලා ඔයාලට කැමති දේවල් කරන්න බෑ. ඔව් අපි උපයන මුදල් ආයෝජනය කරන්න ඕනේ අපිනේ. ඉනේ. අපි ළමයිද නැත්නම් මීයෝද? ඔයාලා යහට යන්න නැතුව මෙතනට වෙලා ඉන්නේ. උන්ති යාළුවනේ මට සමා වෙන්න. ඔයගොල්ලෝ ආපහු ගෙදරට යන්න කැලේට. මං කිව්වනේ ඩේව්. කිව්වොත් කරනවාමයි. මෙන්න ඔයගොල්ලන්ගේ අලුත් ගෙදර. ක්‍රංචි නබස් වලට මෙච්චර කැමති. නවත්තමු. ඔන්න ළමයි. ඔයගොල්ලන්ගේ ඊයන් මාමා ඇවිල්ලා තියෙනවා. කෝපි බොන්න තියෙනවා. මට ඕන ඒ කියන්නේ මොකද කණ්ඩ කරලා කියන්නේ කි? මට දැන් ළමයින්ට කතා කරන්න ඕන. ඒක ඇත්තට හොඳ වැඩක් නෙමෙයි නේ. මාස 6ක් ඒගොල්ලෝ සංදර්ශන වලට යවනවද? බර වැඩි. මොකද එයාලා තාම පුංචි ළමයි. මම මේ දැන් එනවා එයාලව බලන්න. එයා හොඳින් ඉන්නවා කිසි ප්‍රශ්නයක් නැහැ. එයා කිව්වා ඔයගොල්ලන්ට එයා හොඳින් ඉන්නවා කියලා කියන්න කියලා. ඒව් සිබෙල්. මම මතක තියාගන්නවා මූණ මතක තියාගන්න. හෙට ෂෝ එක තියෙන වෙලාවට එයා කිසිම විදිහකින් අරගොල්ලෝ ළඟට යන්න බෑ. අනේ. අයියෝ. ඒ කියන්නේ බෑද? ගෙදර යන්න ඕන. ඒ ළඟට. ටියඩෝ මේ බලන්න. ඔවුන්ගේ හඬ විකෘති වී ඇති බවට අධික ලෙස මහන්සි වී ඇති බවත් සඳහන් වෙනවා. හොඳටම ඇති. මට පේන්නේ තුන්දෙනාගේ මුඛ තුවාල වෙලා වගේ. එයාලට උනේ දිග නිවාඩුවක්. ඒ කියන්නේ ෂෝ එක කැන්සල්? ඒකෙදි බොරුවට කටවල්ලන එක කොහොමද වැඩේ? ඒ අහන්න. අපිට වෙන කරන්න දෙයක් නෑ. ඕ මොකද මේ ඔයාලා ගාව එක ටිකට් එකක්වත් නැද්ද? කියලා කොහොමද වැඩේ? පොඩ හරියන්න මාත් එක්ක ආවේ. අර ළමයි ටික මගේ ළඟට ගන්න ඕනේ. තියෙන එක කරන්න දෙන්න. අස්සක ළඟ තියාගන්න. තේරුණා? ඕක නවත්තන්න. මගේ පයිසම වල තියෙනවා. බල පිටින් නම් අල්ලනවා බරු. මේ බල පිටින් නෙමෙයිද අයන් ඉන්නේ. එහෙම තමයි චිත්‍රපටි වල දෙබස්. ඉක්මනට. උන් බලමයි. මේ ලේන්නු නෙයි දේව්. ආයෙත් ආවා. පවුල කියලා කිව්වද නැත්තම් මට ඇවුන හැටිද? බරු සෝදනි. ඒව නැතුව පාරුයි. මම කියන්න ලැජ්ජ නෑ. අන්නද? අනේ. තනියම එළවන කාලෙක හයියෙන් යන්න. ඕගොල්ලෝ හොඳට හැදුනොත් ඕගොල්ලන්ට පුළුවන් මට ආයේ ඊයන් මාමා කියලා කතා කරන්න. කොහමද ළමයි? කිසි දෙයක් කියන්නේ නෑ. මොකක්ද උනේ? So everything's different. I guess that's okay. 'Cause those thoughts that you so on. Get up, get up. අපි මේ කොහෙද? අපේ කලාව නවීකරණය වෙලා. මම නම් කැමති. ඩේව්! ඉයන්
කවද? මිස්ටර් ස්වීල් මෙතන තියෙනවා මෆින්ස් ඩෝනට්ස් මං ඕවා පස්සේ ගන්න. My sweet love across these faded lines. සින්දුව හරි නෑ ඩේව්. මොකක්? ඔයාගේ සින්දුව චරාවක්. වැඩක් නෑ. මේක නම් පුදුමයි. අපි දඬුලෙන්න. දඩුලෙන් උන්ටත් කතා කරන්න බෑ. කටවල් මේ මොකක්ද මේ? ඕක නවත්තන්න. ඕක ඔෆ් කරලා දාන්න. දේව් හැම මිනිහගෙම ගෙදර මේ වගේ ගඳට හරිම ගඳයි මෙයා. නාන්නද ඔයා තමයි දක්ෂයා. එතකොට මං තියඩෝල් ගිය නැති වෙලාවෙ නම් හොඳට හිටියා. අල්ලගත්තා. තුන් දෙනාට පුළුවන් නම් මගේ සින්දු කියන්න මේ නිදා ගන්න අවසරය ලැබෙනවා. බලන්න දෙනවද? හොඳයි හැබැයි හතින් පස්සේ බෑ. අත. හරි. එළිය තියන්නේ සංගීත බඩු වෙන්න ඇති. හරි. ඉක්මන් කරන්න. සයිමන්. හලෝ. සෝරි අනේ. මේ මගේ සංගීත සටහන. ළමයි නේ. කොහෙද කොට ඔයාලගේ දෙමාපියෝ? ගමු. හෙට උදේම වැඩ පටන් ගමු. හරියට උදේ 8 වෙනකොට ලෑස්ති වෙලා ඉන්න ඕන. හරි දැන් මගේ ඇඟිලි කීයක් දික් කරලා තියෙනවද? 4යි. නෑ. අත. දැන් කොහමද? කවුද මේ ගේ ඇඩි කලේ? හරි අපි යමු. වැඩේ පටන් ගමු. මම දෙල්ලන් කරලා එන්නම්. ඇල්වින්! මොකද්ද මේ? බලේ කොහොම ඉන්නකෝ? පටන් ගන්න. එකයි කාල වෙනකොට යන්න ඕනේ. ඕමයි. එකයි කාලට ලන්ච් හම්බෙමු අය. මොකක්ද ඒ කරේ? අමාරින්න දේව. සමාව එතකොට හරියයි. ඇල්වින්ව වැකුම්මකට දැම්මා. ආවින්. මොකක්? ගේ ඇතුලේ පොකුලක් තියෙනවට ඔයා කැමතිද? මගේ ගේ ඇතුලේ වතුර පුරලා තිබ්බොත් එහෙම බලාගෙනයි. සයිමන් එයා ගැන හිතාගෙන ඉන්න තරම මොකද්ද? ඇත්තට මං කලින් කියන්න බෑ. තරහද ගන්නේ. ඔහොම
ඇහුවම ප්‍රශ්න දැන් රස්සාවක් නැහැ කවුරුත් පිළිගන්නේ නැහැ ඕන වෙලාවක බැලුවොත් ගේ හැඩි වෙලා අනේ ඒකට ඔයාලට ගොඩක් ස්තුතියි හරි ලස්සනයිනේ ගලු එන්නු ගබඩා කරන්න හරි දක්ෂයෝනේ ඒක නම් මට පේනවා දැක්කනේ මිනිස්සුන්ගේ හැටි වැඩේ නැගලා යනවා වගේ විකාර තමයි තාම ඉව කෙරුවෙත් නෑ නෑ ඇල්ලිකෝ මට උදව් කරන්න ඕනේ නෑ හැමදේම විනාශ කරනවා කත්තේ ඒ මොකද නෑ මන් දැක්ක මීයක් දුවනවා වගේ ඔහොම ඉන්න ක්ලෙයා ඔහොම ඉන්න ඉතින් මම මේක පැහැදිලි කරන්නම් ඔයාට කුකී එකක් දෙන්න මන් දැන් සැරයක් කිව්වා කට වහගෙන ඉන්න කියලා යාළුවනේ මට සමා වෙන්න දැන් ඔයාලා ඔයාලගේ නියම ගෙදරට යන්න ඕන සමා වෙන්න ඕන මේ වගේ තීරණයකට ආවට සයිමන් තියඩෝ ඇල්වින් කවුද ඔන්න අලුත් නීතිය මීට පස්සේ රෑ 9න් පස්සේ එළියට යාම තහනම් කොහෙ ගියත් මට කියලා යන්න ඕන මේ කොහොමද මගේ හිතවත් ගීත රචකයානේ ඔයාගේ යාළුවෝ තුන්දෙනාගේ වීඩියෝ එක 10 මිලියන් ඉන්ටර්නෙට් එකේ බලලා තියෙනවා ඔයා හින්දා කලේ නබඩුවක් ගත්තකිනේ තත්බුරුසුවක් හරි දේව් මෙතන නිදාගන්නද ඔව් ඇත්තමයි මගේ තාත්තා මුලින්ම මේක මගේ පර්ස් එක ඔයා කැමතිද මේක ඔයා මේක ලස්සට හදලා තියෙනවා තියඩෝ ටූ ඩව් ඒවා අන්නාසි නෙවෙයි අපේ පවුල අපිටත් තෑගි තියෙනවද පෙන්නලෙව් නත්තලටනේ නත්තල් තෑගි තියෙන්න ඕනේ තෑගි ගෙනල්ලා මගේ එක මොකක්ද ලොකු එක මගේ වෙන්න ඇති තියඩෝට මගේ තාත්තා ලොකුයි දෙව්වාට සතියක් කල් දෙනවා හොඳ සින්දුවක් ලියන්න ඕන ඔයා ඕවට පොඩි වැඩි බබා මොකද්ද මේක හිතන්නේ ඔය මොකද්ද හලෝ කොහොමද කැත ඇල්වින් බෝනික්කා ඔයා පොඩ්ඩක්වත් ඇල්වින් වගේ නෙමෙයි නේද යමක් කරනකොට විශාල විදියට හිතන්න ඔන්න ඔයා වැඩ වරද්ද ගන්න හදන්නේ ඩේව් කවද නියමට සින්දුව කිව්වා දාන්නකෝ පහක් ඕගොල්ලෝ මගේම පවුලේ අය වගේ ඕගොල්ලන්ට මොන හරි දෙයක් තියෙනවා නම් මට කතා කරලා කියන්න මොකද්ද මෙතන වෙන්නේ මං හිතුවා මේ වෙනකොට ඔයාලා මෙතන සුද්ධ කරලත් ඇති කියලා ඔව් සුද්ධ කළා ලස්සනයි නේද එහෙමයි කියලා ඔයාලට කැමති දේවල් කරන්න බෑ ඔව් අපි උපයන මුදල් ආයෝජනය කරන්න ඕනේ අපිනේ ඉනේ අපි ළමයිද නැත්නම් මීයෝද ඔයාලා යහට යන්න නැතුව මෙතනට වෙලා ඉන්නේ උන්ති යාළුවනේ මට සමා වෙන්න ඔයගොල්ලෝ ආපහු ගෙදරට යන්න කැලේට මං කිව්වනේ ඩේව් කිව්වොත් කරනවාමයි මෙන්න ඔයගොල්ලන්ගේ අලුත් ගෙදර ක්‍රංචි නබස් වලට මෙච්චර කැමති නවත්තමු ඔන්න ළමයි ඔයගොල්ලන්ගේ ඊයන් මාමා ඇවිල්ලා තියෙනවා
කෝපි බොන්න තියෙන. මට ඕන නිකන් වෙඩි වගේ. මට ඕන ඒ කියන්නේ මොකද කණ්ඩ කරලා කියන්නේ කි? මට දැන් ළමයින්ට කතා කරන්න ඕන. ඒක ඇත්තට හොඳ වැඩක් නෙමෙයි නේ. මාස 6ක් ඒගොල්ලෝ සංදර්ශන වලට යවනවද? බර වැඩි. මොකද එයාලා තාම පුංචි ළමයි. මම මේ දැන් එනවා එයාලව බලන්න. එයා හොඳින් ඉන්නවා කිසි ප්‍රශ්නයක් නැහැ. එයා කිව්වා ඔයගොල්ලන්ට එයා හොඳින් ඉන්නවා කියලා කියන්න කියලා. ඒව් සිබෙල් මතක තියාගන්න මූණ මතක තියාගන්න. හෙට ෂෝ එක තියෙන වෙලාවට එයා කිසිම විදිහකින් අරගොල්ලෝ ළඟට යන්න බෑ. ඒ අයියෝ. ඒ කියන්නේ බෑද? කකේතර යන්න ඕන. ඒ ළඟට. තියඩෝ මේ බලන්න. ඔවුන්ගේ හඬ විකෘති වී ඇති බවට අධික ලෙස මහන්සි වී ඇති බවත් සඳහන් වෙනවා. හොඳටම ඇති. මට පේන්නේ තුන්දෙනාගේම උකුරු තුවාල වෙලා වගේ. එයාලට උනේ දිග නිවාඩුවක්. ඒ කියන්නේ ෂෝ එක කැන්සල්? ඒකෙදි බොරුවට කටවල්ලන එක කොහොමද වැඩේ? ඒ අහන්න. අපිට වෙන කරන්න දෙයක් නෑ. ඕ මොකද මේ ඔයාලා ගාව එක ටිකට් එකක්වත් නැද්ද? කියලා කොහොමද වැඩේ? පොඩ හරියන්න මාත් එක්ක ආවේ. අර ළමයි ටික මගේ ළඟට ගන්න ඕනේ. තියෙන එක කරන්න දෙන්න. අස්සක ළඟ තියාගන්න. තේරුණා? ඕක නවත්තන්න. කියලා පයිසම වල තියෙනවා. බල පිටින් නම් අල්ලනවා බරු. මේ බල පිටින් නෙමෙයිද අයන් ඉන්නේ. එහෙම තමයි චිත්‍රපටි වල දෙබස්. ඉක්මනට. ලේන්නු නෙවෙයිද? ආයෙත් ආවා. පවුල කියලා කිව්වද නැත්තම් මට ඇවුන හැටිද? බරු සෝදනි. ඒව නැතුව පාරුයි. මම කියන්න ලැජ්ජ නෑ. තනියම එළවන කාලෙක හයියෙන් යන්න. ඕගොල්ලෝ හොඳට හැදුනොත් ඕගොල්ලන්ට පුළුවන් මට ආයේ යන් මාමා කියලා කතා කරන්න. කොහමද ළමයි? කිසි දෙයක් කියන්නේ නෑ. මොකක්ද උනේ? So everything's different. I guess that's okay. 'Cause those thoughts that you so on. Get up, get up. අපි මේ කොහෙද? අපේ කලාව නවීකරණය වෙලා. මම නම් කැමති. ඩේව්! ඉයන්. කොහොමද? මිස්ටර් ස්වේල් මෙතන තියෙනවා මෆින්ස් ඩෝනට්ස් මං ඕව පස්සේ ගන්න. My sweet love across these faded lines. සින්දුව හරි නෑ ඩේව්. මොකක්? ඔයාගේ සින්දුව චරාවක්. වැඩක් නෑ.
ඒක නම් පුදුමයි. අපි දඬු ලේන්නු. දඬු ලේන්නු. දඩුලෙන් උන්ටත් කතා කරන්න බෑ. කටවල් මේ මොකක්ද මේ? ඕක නවත්තන්න. ඕක ඔෆ් කරලා දාන්න. දේව් හැම මිනිහගෙම ගෙදර මේ වගේ ගඳට හරිම ගඳයි මෙයා. නාන්නද ඔයා තමයි දක්ෂයා. එතකොට මං තියඩෝල් ගිය නැති වෙලාවේ නම් හොඳට හිටියා. අල්ලගත්තා. තුන් දෙනාට පුළුවන් නම් මගේ සින්දු කියන්න මේ නිදා ගන්න අවසරය ලැබෙනවා. බලන්න දෙනවද? හොඳයි හැබැයි හතින් පස්සේ බෑ. අත හරි. එළිය තියන්නේ සංගීත බඩු වෙන්න ඇති. හරි. ඉක්මන් කරන්න. සයිමන්. හලෝ. සෝරි අනේ. මේ මගේ සංගීත සටහන. ළමයි නේ. කොහෙද කොට ඔයාලගේ දෙමාපියෝ? මගේ පස්සෙන් එනවා. ඔන්න එනවා. ගමු. හෙට උදේම වැඩ පටන් ගමු. හරියට උදේ 8 වෙනකොට ලෑස්ති වෙලා ඉන්න ඕන. හරි දැන් මගේ ඇඟිලි කීයක් දික් කරලා තියෙනවද? 4යි. නෑ. අත. දැන් කොහමද? කවුද මේ ගේ ඇඩි කලේ? හරි අපි යමු. වැඩේ පටන් ගමු. මම දෙල්ලන් කරලා එන්නම්. ඇල්වින්! මොකද්ද මේ? පරේ කොහොම ඉන්නකෝ? පටන් ගන්න. එකයි කාල වෙනකොට යන්න ඕනේ. ඕමයි. එකයි කාලට ලන්ච් හම්බෙමු අය. මොකක්ද ඒ කරේ? අමාරින්න දේව. සමාව එතකොට හරියයි. ඇල්වින්ව වැකුම්මකට දැම්මා. ආවින්. මොකක්? ගේ ඇතුලේ පොකුලක් තියෙනවට ඔයා කැමතිද? මගේ ගේ ඇතුලේ වතුර පුරලා තිබ්බොත් එහෙම බලාගෙනයි. සයිමන් එයා ගැන හිතාගෙන ඉන්න තරම මොකක්ද ඒ? ඇත්තට මං කලින් කියන්න බෑ. තරහද ගන්නේ. ඔහොම ඇහුවම ප්‍රශ්න දැන් රස්සාවක් නැහැ කවුරුත් පිළිගන්නේ නැහැ ඕන වෙලාවක බැලුවොත් ගේ හැඩි වෙලා අනේ ඒකට ඔයාලට ගොඩක් ස්තුතියි. හරි ලස්සනයිනේ. දඬු ලේන්නු ගබඩා කරන්න හරි දක්ෂයෝනේ. ඒක නම් මට පේනවා. දැක්කනේ මිනිස්සුන්ගේ හැටි. වැඩේ නැගලා යනවා වගේ. විකාර තමයි. තාම ඉව කෙරුවෙත් නෑනේ. ඇල්විකෝ මට උදව් කරන්න ඕනේ නෑ හැමදේම විනාශ කරනවා. කත්තේ ඒ මොකද? නෑ මන් දැක්ක මීයක් දුවනවා වගේ. ඔහොම ඉන්න. ක්ලෙයා. ඔහොම ඉන්න ඉතින් මම මේක පැහැදිලි කරන්නම්. ඔයාට කුකී එකක් දෙන්න. මන් දැන් සැරයක් කිව්වා කට වහගෙන ඉන්න කියලා. යාළුවනේ මට සමා වෙන්න. දැන් ඔයාලා ඔයාලගේ නියම ගෙදරට යන්න ඕන. සමා වෙන්න ඕන මේ වගේ තීරණයකට ආවට. සයිමන්, තියඩෝ? ඇල්වින්! කවුද? ඔන්න අලුත් නීතිය. මීට පස්සේ රෑ 9න් පස්සේ එළියට යාම තහනම්. කොහෙ ගියත් මට කියලා යන්න ඕන. මේ කොහොමද? මගේ හිතවත් ගීත රචකයානේ. ඔයාගේ යාළුවෝ තුන්දෙනාගේ වීඩියෝ එක 10 මිලියන් ඉන්ටර්නෙට් එකේ බලලා තියෙනවා. ඔයා හින්දා කලේ. නබඩුවක් ගත්තකිනේ.
සත්බුරුසුවක්. හරි. දේව් මෙතන නිදාගන්නද? ඔව් ඇත්තමයි. මගේ තාත්තා මුලින්ම ආව් මේක මගේ පර්ස් එක. ඔයා කැමතිද මේක? ඔයා මේක ලස්සනට හදලා තියෙනවා තියඩෝ. ටූ ඩව්. ඒවා අන්නාසි නෙවෙයි අපේ පවුල. අපිටත් තෑගි තියෙනවද? පෙන්නලෙව්. නත්තලටනේ නත්තල් තෑගි තියෙන්න ඕනේ. ආව්. තෑගි ගෙනල්ලා. මගේ එක මොකද්ද? ලොකු එක මගේ වෙන්න ඇති. තියඩෝට මගේ තාත්තා ලොකුයි. දෙව්වට සතියක් කල් දෙනවා හොඳ සින්දුවක් ලියන්න ඕනේ. ඔයා ඕවට පොඩි වැඩි බබා. මොකද්ද මේක හිතන්නේ? ඔය මොකද්ද? හලෝ කොහොමද කැත ඇල්වින් බෝනික්කා? ඔයා පොඩ්ඩක්වත් ඇල්වින් වගේ නෙමෙයි නේද? යමක් කරනකොට විශාල විදියට හිතන්න. ඔන්න ඔය වැඩ වරද්ද ගන්න හදන්නේ ඩේව්. කාවද? නියමට සින්දුව කිව්වා. දාන්නකෝ පහක්. ඕගොල්ලෝ මගේම පවුලේ අය වගේ. ඕගොල්ලන්ට මොන හරි දෙයක් තියෙනවා නම් මට කතා කරලා කියන්න. මොකද්ද මෙතන වෙන්නේ? මං හිතුවා මේ වෙනකොට ඔයාලා මෙතන සුද්ධ කරලත් ඇති කියලා. ඔව් සුද්ධ කළා. ලස්සනයි නේද? එහෙමයි කියලා ඔයාලට කැමති දේවල් කරන්න බෑ. ඔව් අපි උපයන මුදල් ආයෝජනය කරන්න ඕනේ අපිනේ. ඉනේ. අපි ළමයිද නැත්නම් මීයෝද? ඔයාලා යහට යන්න නැතුව මෙතනට වෙලා ඉන්නේ. උන්ති යාළුවනේ මට සමා වෙන්න. ඔයගොල්ලෝ ආපහු ගෙදරට යන්න කැලේට. මං කිව්වනේ ඩේව්. කිව්වොත් කරනවාමයි. මෙන්න ඔයගොල්ලන්ගේ අලුත් ගෙදර. මක්සා ක්‍රංචි නබස් වලට මෙච්චර කැමති. නවත්තමු. ඔන්න ළමයි. ඔයගොල්ලන්ගේ ගෙන් මාම ඇවිල්ලා තියෙනවා. කෝපි බොන්න තියෙන. මට ඕන ඒ කියන්නේ මොකද කණ්ඩ කරලා කියන්නේ කි? මට දැන් ළමයින්ට කතා කරන්න ඕන. ඒක ඇත්තට හොඳ වැඩක් නෙවෙයි නේ. මාස 6ක් ඒගොල්ලෝ සංදර්ශන වලට යවනවද? බර වැඩි. මොකද එයාලා තාම පුංචි ළමයි. මම මේ දැන් එනවා එයාලව බලන්න. එයා හොඳින් ඉන්නවා කිසි ප්‍රශ්නයක් නැහැ. එයා කිව්වා ඔයගොල්ලන්ට එයා හොඳින් ඉන්නවා කියලා කියන්න කියලා. ඒව් සිබෙල් මතක තියාගන්න මූණ මතක තියාගන්න. හෙට ෂෝ එක තියෙන වෙලාවට එයා කිසිම විදියකින් අරගොල්ලෝ ළඟට යන්න බෑ. අනේ අයියෝ. ඒ කියන්නේ බෑද? ටිකටර යන්න ඕන. ඒ ළඟට. තියඩෝ මේ බලන්න. ඔවුන්ගේ හඬ විකෘති වී ඇති බවට අධික ලෙස මහන්සි වී ඇති බවත් සඳහන් වෙනවා. හොඳටම ඇති. මට පේන්නේ තුන්දෙනාගේම උකුරු තුවාල වෙලා වගේ. එයාලට උනේ දිග නිවාඩුවක්. ඒ කියන්නේ ෂෝ එක කැන්සල්? ඒකෙදි බොරුවට කටවල්ලන එක කොහොමද වැඩේ? ඒ අහන්න. අපිට වෙන කරන්න දෙයක් නෑ. ඕ මොකද මේ ඔයාලා ගාව එක ටිකට් එකක්වත් නැද්ද? කියලා කොහොමද වැඩේ? පොඩ හරියන්න මාත් එක්ක ආවේ. අර ළමයි ටික මගේ ළඟට ගන්න ඕනේ. තියෙන එක කරන්න දෙන්න. අස්සක ළඟ තියාගන්න. තේරුණා? ඕක නවත්තන්න. මගේ පයිසම වල තියෙනවා. බල පිටින් නම් අල්ලනවා බරු. මේ බල පිටින් නෙමෙයිද අයන් ඉන්නේ. එහෙම තමයි චිත්‍රපටි වල දෙබස්. ඉක්මනට. මේ ලේන්නු නෙවෙයි දේව්. ආයෙත් ආවා. පවුල කියලා කිව්වද නැත්තම් මට ඇවුන හැටිද? බරු සෝදනි. ඒව නැතුව පාරුයි. මම කියන්න ලැජ්ජ නෑ. අනේ. තනියම එළවන කාලෙක හයියෙන් යන්න. ඕගොල්ලෝ හොඳට හැදුනොත්
ඕගොල්ලන්ට පුළුවන් මට ආයේ ඉයන් මාමා කියලා කතා කරන්න. Shumate. Rohuna hun. කොහමද ළමයි? කිසි දෙයක් කියන්නේ නෑ. මොකක්ද උනේ? So everything's different. I guess that's okay. 'Cause those thoughts that you so on. Get up, get up. අපි මේ කොහෙද? අපේ කලාව නවීකරණය වෙලා. මම නම් කැමති. ඩේව්! ඉයන් කොහොමද? මිස්ටර් ස්වේල් මෙතන තියෙනවා මෆින්ස් ඩෝනට්ස් මං ඕව පස්සේ ගන්න. My sweet love across these faded lines. සින්දුව හරි නෑ ඩේව්. මොකක්? ඔයාගේ සින්දුව චරාවක්. වැඩක් නෑ. ඔයාලට තරගෙට දුවමුද? මොකද කියන්නේ? හරි ඔට්ටුයි. මේ මොනවද දිවිසෙන්නේ? ආපහු දුවමු. රහට දුවමු. දැන් ඉක්මනට පනින්නකෝ. cookies. අම්මෝ තියෙන ජාති. මාසයක් කෑවකි. මම චීස් බෝල හොයාගත්තා. මොකද කරන්නේ? හැදි කරන්න එපා. මේක නම් පුදුමයි. අපි දඬු ලේන්නු. දඬු ලේන්නු. දඩුලෙනුන්ටත් කතා කරන්න බෑ. කතවල් මේ මොකක්ද මේ? ඕක නවත්තන්න. ඕක ඔෆ් කරලා දාන්න. දේව් හැම මිනිහගෙම ගෙදර මේ වගේ ගඳට හරිම ගඳයි මෙයා. නාන්නද ඔයා තමයි දක්ෂයා. එතකොට මං තියඩෝල් ගිය නැති වෙලාවෙ නම් හොඳට හිටියා. අල්ලගත්තා. තුන් දෙනාට පුළුවන් නම් මගේ සින්දු කියන්න මේ නිදා ගන්න අවසරය ලැබෙනවා. බලන්න දෙනවද? හොඳයි හැබැයි හතින් පස්සේ බෑ. අත. හරි. එළිය තියන්නේ සංගීත බඩු වෙන්න ඇති. හරි. ඉක්මන් කරන්න. සයිමන්. හලෝ. සෝරි අනේ. මේ මගේ සංගීත සටහන. ළමයි නේ.
කෝ එතකොට ඔයාලගේ දෙමාපියෝ? ඒ ගමු. හෙට උදේම වැඩ පටන් ගමු. හරියට උදේ 8 වෙනකොට ලෑස්ති වෙලා ඉන්න ඕන. හරි දැන් මගේ ඇඟිලි කීයක් දික් වෙලා තියෙනවද? 4යි. නෑ. අත. දැන් කොහමද? කවුද මේ ගේ ඇඩි කලේ? හරි අපි යමු. වැඩේ පටන් ගමු. මම දෙල්ලන් කරලා එන්නම්. ඇල්වින්! මොකක්ද මේ? පරේ කොහොම ඉන්නකෝ? පටන් ගන්න. එකයි කාල වෙනකොට යන්න ඕනේ. ඕමයි. එකයි කාලට ලන්ච් හම්බෙමු අය. මොකක්ද ඒ කරේ? අමාරින්න දේව. සමාව එතකොට හරියයි. ඇල්වින්ව වැකුම්මකට දැම්මා. ආවින්. මොකක්? ගේ ඇතුලේ පොකුලක් තියෙනවට ඔයා කැමතිද? මගේ ගේ ඇතුලේ වතුර පුරලා තිබ්බොත් එහෙම බලාගෙනයි. සයිමන් එයා ගැන හිතාගෙන ඉන්න තරම මොකක්ද ඒ? ඇත්තට මං කලින් කියන්න බෑ. තරහද ගන්නේ. ඔහොම ඇහුවම ප්‍රශ්න දැන් රස්සාවක් නැහැ, කවුරුත් පිළිගන්නේ නැහැ. ඕන වෙලාවක බැලුවොත් ගේ හැඩි වෙලා. අනේ ඒකට ඔයාලට ගොඩක් ස්තුතියි. හරි ලස්සනයිනේ. ගලුල එන්නු ගබඩා කරන්න හරි දක්ෂයෝනේ. ඒක නම් මට පේනවා. දැක්කනේ මිනිස්සුන්ගේ හැටි. වැඩේ නැගලා යනවා වගේ. විකාර තමයි. තාම ඉව කෙරුවෙත් නෑනේ. ඇල්වින්කෝ මට උදව් කරන්න ඕනේ නෑ. හැමදේම විනාශ කරනවා. කත්තේ. ඒ මොකද? නෑ මන් දැක්ක මීයක් දුවනවා වගේ. ඔහොම ඉන්න. ක්ලෙයා. ඔහොම ඉන්න ඉතින් මම මේක පැහැදිලි කරන්නම්. ඔයාට කුකී එකක් දෙන්න. මන් දැන් සැරයක් කිව්වා කට වහගෙන ඉන්න කියලා. යාළුවනේ මට සමා වෙන්න. දැන් ඔයාලා ඔයාලගේ නියම ගෙදරට යන්න ඕන. සමා වෙන්න ඕන මේ වගේ තීරණයකට ආවට. සයිමන්, තියඩෝ, ඇල්වින්! කවුද? ඔන්න අලුත් නීතිය. මීට පස්සේ රෑ 9න් පස්සේ එළියට යාම තහනම්. කොහෙ ගියත් මට කියලා යන්න ඕන. මේ කොහොමද? මගේ හිතවත් ගීත රචකයානේ. ඔයාගේ යාළුවෝ තුන්දෙනාගේ වීඩියෝ එක 10 මිලියන් ඉන්ටර්නෙට් එකේ බලලා තියෙනවා. ඔයා හින්දා කලේ. නබඩුවක් ගත්තකිනේ. තත්බුරුසුවක්. හරි. දේව මෙතන නිදාගන්නද? ඔව් ඇත්තමයි. මගේ තාත්තා මුලින්ම මේක මගේ පර්ස් එක. ඔයා කැමතිද මේක? ඔයා මේක ලස්සනට හදලා තියෙනවා තියඩෝ. Too down. ඒවා අන්නාසි නෙවෙයි අපේ පවුල. අපිටත් තෑගි තියෙනවද? පෙන්නලෙව්. නත්තලටනේ නත්තල් තෑගි තියෙන්න ඕනේ. තෑගි ගෙනල්ලා. මගේ එක මොකක්ද? ලොකු එක මගේ වෙන්න ඇති. තියඩෝට මගේ තාත්තා ලොකුයි. දෙව්වට සතියක් කල් දෙනවා හොඳ සින්දුවක් ලියන්න ඕනේ. ඔයා ඕවට පොඩි වැඩි බබා. මොකද්ද මේක හිතන්නේ? ඔය මොකද්ද?
හලෝ කොහොමද කැත ඇල්වින් බෝනික්කා ඔයා පොඩ්ඩක්වත් ඇල්වින් වගේ නෙමෙයි නේද? යමක් කරනකොට විශාල විදියට හිතන්න. ඔන්න ඔය වැඩ වරද්ද ගන්න හදන්නේ ඩේව්. කවද? නියමට සින්දුව කිව්වා. දාන්නකෝ පහක්. ඕගොල්ලෝ මගේම පවුලේ අය වගේ. ඕගොල්ලන්ට මොන හරි දෙයක් තියෙනවා නම් මට කතා කරලා කියන්න. මොකද්ද මෙතන වෙන්නේ? මං හිතුවා මේ වෙනකොට ඔයාලා මෙතන සුද්ධ කරලත් ඇති කියලා. ඔව් සුද්ධ කළා. ලස්සනයි නේද? එහෙමයි කියලා ඔයාලට කැමති දේවල් කරන්න බෑ. ඔව් අපි උපයන මුදල් ආයෝජනය කරන්න ඕනේ අපිනේ. ඉනේ. අපි ළමයිද නැත්නම් මීයෝද? ඔයාලා යහට යන්න නැතුව මෙතනට වෙලා ඉන්නේ. උන්ති යාළුවනේ මට සමා වෙන්න. ඔයගොල්ලෝ ආපහු ගෙදරට යන්න කැලේට. මං කිව්වනේ ඩේව්. කිව්වොත් කරනවාමයි. මෙන්න ඔයගොල්ලන්ගේ අලුත් ගෙදර. මංස්ලා ක්‍රංචි නබස් වලට මෙච්චර කැමති. නවත්තමු. ඔන්න ළමයි. ඔයගොල්ලන්ගේ ඊයන් මාමා ඇවිල්ලා තියෙනවා. කෝපි බොන්න තියෙන්නේ. මට ඕන ඒ කියන්නේ මොකද කණ්ඩ කරලා කියන්නේ කි? මට දැන් ළමයින්ට කතා කරන්න ඕන. ඒක ඇත්තට හොඳ වැඩක් නෙමෙයි නේ. මාස 6ක් ඒගොල්ලෝ සංදර්ශන වලට යවනවද? බර වැඩි. මොකද එයාලා තාම පුංචි ළමයි. මම මේ දැන් එනවා එයාලව බලන්න. එයා හොඳින් ඉන්නවා කිසි ප්‍රශ්නයක් නැහැ. එයා කිව්වා ඔයගොල්ලන්ට එයා හොඳින් ඉන්නවා කියලා කියන්න කියලා. ඒව් සිබෙල්. මතක තියාගන්නවා මූණ මතක තියාගන්න. හෙට ෂෝ එක තියෙන වෙලාවට එයා කිසිම විදිහකින් අරගොල්ලෝ ළඟට යන්න බෑ. අනේ. අයියෝ. ඒ කියන්නේ බෑද? කකේතර යන්න ඕන. ඒ ළඟට. ටියඩෝ මේ බලන්න. ඔවුන්ගේ හඬ විකෘති වී ඇති බවට අධික ලෙස මහන්සි වී ඇති බවත් සඳහන් වෙනවා. හොඳටම ඇති. මට පේන්නේ තුන්දෙනාගේම උකුරු තුවාල වෙලා වගේ. එයාලට උනේ දිග නිවාඩුවක්. ඒ කියන්නේ ෂෝ එක කැන්සල්? ඒකෙදි බොරුවට කටවල්ලන එක කොහොමද වැඩේ? ඒ අහන්න. අපිට වෙන කරන්න දෙයක් නෑ. ඕ මොකද මේ ඔයාලා ගාව එක ටිකට් එකක්වත් නැද්ද? කියලා කොහොමද වැඩේ? පොඩ හරියන්න මාත් එක්ක ආවේ. අර ළමයි ටික මගේ ළඟට ගන්න ඕනේ. තියෙන එක කරන්න දෙන්න. අස්සක ළඟ තියාගන්න. තේරුණා? ඕක නවත්තන්න. මගේ පයිසම වල තියෙනවා. මේ බල පිටින් නෙමෙයිද අයන් ඉන්නේ. එහෙම තමයි චිත්‍රපටි වල දෙබස්. ඉක්මනට. මේ ලේන්නු නෙවෙයිද? ආයෙත් ආවා. පවුල කියලා කිව්වද නැත්තම් මට ඇවුන හැටිද? බොරු සෝදනි. ඒව නැතුව පාරුයි. මම කියන්න ලැජ්ජ නෑ. තනියම එළවන කාලෙක හයියෙන් යන්න. ඕගොල්ලෝ හොඳට හැදුනොත් ඕගොල්ලන්ට පුළුවන් මට ආයේ ඊයන් මාමා කියලා කතා කරන්න. කොහමද ළමයි? කිසි දෙයක් කියන්නේ නෑ.
මොකක්ද උනේ? So everything's different. I guess that's okay. 'Cause those thoughts that you so on. Get up, get up. අපි මේ කොහෙද? අපේ කලාව නවීකරණය වෙලා. මම නම් කැමති. Dave! Ian. God. මිස්ටර් ස්වේල් මෙතන තියෙනවා මෆින්ස් ඩෝනට්ස් මං ඕවා පස්සේ ගන්න. My sweet love across these faded lines. සින්දුව හරි නෑ ඩේව්. මොකක්? ඔයාගේ සින්දුව චරාවක්. වැඩක් නෑ. ඔයාලට තරගෙට දුවමුද? මොකද කියන්නේ? හරි ඔට්ටුයි. මේ මොනවද දිලිසෙන්නේ? ආපහු දුවමු. රහට දුවමු. දැන් ඉක්මනට පනින්නකෝ. cookies. අම්මෝ තියෙන ජාති. මාසයක් කෑවකි. මම චීස් බෝල හොයාගත්තා. මොකද කරන්නේ? හැදි කරන්න එපා. මේක නම් පුදුමයි. අපි දඬු ලේන්නු. දඬු ලේන්නු. දඩුලෙනුන්ටත් කතා කරන්න බෑ. කටවල් මේ මොකක්ද මේ? ඕක නවත්තන්න. ඕක ඔෆ් කරලා දාන්න. දේව් හැම මිනිහගෙම ගෙදර මේ වගේ ගඳට හරිම ගඳයි මෙයා. නාන්නද ඔයා තමයි දක්ෂයා. එතකොට මං තියඩෝල් ගිය නැති වෙලාවේ නම් හොඳට හිටියා. අල්ලගත්තා. තුන් දෙනාට පුළුවන් නම් මගේ සින්දු කියන්න මේ නිදා ගන්න අවසරය ලැබෙනවා. බලන්න දෙලවද? හොඳයි හැබැයි හතින් පස්සේ බෑ. අත. හරි. එළිය තියන්නේ සංගීත බඩු වෙන්න ඇති. හරි. ඉක්මන් කරන්න. දේව්. සයිමන්. හලෝ. සෝරි අනේ. මේ මගේ සංගීත සටහන. ළමයි නේ. කොහෙද කොට ඔයාලගේ දෙමාපියෝ? මගේ පස්සෙන් එනවා. ඔන්න එනවා. ගමු. හෙට උදේම වැඩ පටන් ගමු. හරියට මුදේ 8 වෙනකොට ලෑස්ති වෙලා ඉන්න ඕන. හරි දැන් මගේ ඇඟිලි කීයක් දික් වෙලා තියෙනවද? 4යි. නෑ. 8. දැන් කොහමද? කවුද මේ ගේ ඇඩි කළේ? හරි අපි යමු. වැඩේ පටන් ගමු. මම දෙල්ලන් කරලා එන්නම්. ඇල්වින්! මොකක්ද මේ? බලේ කොහොම ඉන්නකෝ? පටන් ගන්න. එකයි කාල වෙනකොට යන්න ඕනේ. ඕමයි. එකයි කාලට ලන්ච් හම්බෙමු අය. මොකක්ද ඒ කරේ? අමාරුවෙන්
සමාව එතකොට හරියයි. ඇල්ලින්ම වැකුම්මකට දැම්ම. ආවින්. මොකක්? ගේ ඇතුලේ පොකුණක් තියෙනවට ඔයා කැමතිද? මගේ ගේ ඇතුලේ වතුර පුරලා තිබ්බොත් එහෙම බලාගෙනයි. සයිමන් එයා ගැන හිතාගෙන ඉන්න තරම මොකක්ද ඒ? ඇත්තට මං කලින් කියන්න බෑ. තරහද ගන්නේ. ඔහොම ඇහුවම ප්‍රශ්න දැන් රස්සාවක් නැහැ, කවුරුත් පිළිගන්නේ නැහැ. ඕන වෙලාවක බැලුවොත් ගේ හැඩි වෙලා. අනේ ඒකට ඔයාලට ගොඩක් ස්තුතියි. හරි ලස්සනයිනේ. දඬුලෙන්නු ගබඩා කරන්න හරි දක්ෂයෝනේ. ඒක නම් මට පේනවා. දැක්කනේ මිනිස්සුන්ගේ හැටි. ගබේ නගලා යනවා වගේ. විකාර තමයි. තාම ඉව කෙරුවෙත් නෑ නේ. ඇල්ලිකෝ මට උදව් කරන්න ඕනේ නෑ. හැමදේම විනාශ කරනවා. කත්තේ. ඒ මොකද? නෑ මන් දැක්ක මීයක් දුවනවා වගේ. ඔහොම ඉන්න. ක්ලෙයා. ඔහොම ඉන්න ඉතින් මම මේක පැහැදිලි කරන්නම්. ඔයාට කුකී එකක් දෙන්න. මන් දැන් සැරයක් කිව්වා කට වහගෙන ඉන්න කියලා. යාළුවනේ මට සමා වෙන්න. දැන් ඔයාලා ඔයාලගේ නියම ගෙදරට යන්න ඕන. සමා වෙන්න ඕන මේ වගේ තීරණයකට ආවට. සයිමන්, තියඩෝ, ඇල්වින්. කවුද? ඔන්න අලුත් නීතිය. මීට පස්සේ රෑ 9න් පස්සේ එළියට යාම තහනම්. කොහෙ ගියත් මට කියලා යන්න ඕන. මේ කොහොමද? මගේ හිතවත් ගීත රචකයානේ. ඔයාගේ යාළුවෝ තුන්දෙනාගේ වීඩියෝ එක 10 මිලියන් ඉන්ටර්නෙට් එකේ බලලා තියෙනවා. ඔයා හින්දා කලේ. රබඩුවක් ගත්තකිනේ. තත්බුරුසුවක්. හරි. දේව් මෙතන නිදාගන්නද? ඔව් ඇත්තමයි. මගේ තාත්තා මුලින්ම මේක මගේ පර්ස් එක. ඔයා කැමතිද මේක? ඔයා මේක ලස්සනට හදලා තියෙනවා තියඩෝ. Too down. ඒවා අන්නාසි නෙවෙයි අපේ පවුල. අපිටත් තෑගි තියෙනවද? පෙන්නලෙව්. නත්තලටනේ නත්තල් තෑගි තියෙන්න ඕනේ. තෑගි ගෙනල්ලා. මගේ එක මොකක්ද? ලොකු එක මගේ වෙන්න ඇති. තියඩෝට මගේ තාත්තා ලොකුයි. දෙව්වට සතියක් කල් දෙනවා හොඳ සින්දුවක් ලියන්න ඕනේ. ඔයා ඕවට පොඩි වැඩි බබා. මොකද්ද මේක හිතන්නේ? ඔය මොකද්ද? හලෝ කොහොමද කැත ඇල්වින් බෝනික්කා? ඔයා පොඩ්ඩක්වත් ඇල්වින් වගේ නෙමෙයි නේද? යමක් කරනකොට විශාල විදියට හිතන්න. ඔන්න ඔය වැඩ වරද්ද ගන්න හදන්නේ ඩේව්. කවද? නියමට සින්දුව කිව්වා. දාන්නකෝ පහක්. ඕගොල්ලෝ මගේම පවුලේ අය වගේ. ඕගොල්ලන්ට මොන හරි දෙයක් තියෙනවා නම් මට කතා කරලා කියන්න. මොකද්ද මෙතන වෙන්නේ? මං හිතුවා මේ වෙනකොට ඔයාලා මෙතන සුද්ධ කරලත් ඇති කියලා. ඔව් සුද්ධ කළා. ලස්සනයි නේද? එහෙමයි කියලා ඔයාලට කැමති දේවල් කරන්න බෑ. ඔව් අපි උපයන මුදල් ආයෝජනය කරන්න ඕනේ අපිනේ. ඉනේ. අපි ළමයිද නැත්නම් මීයද? ඔයාලා යහට යන්න නැතුව මෙතනට වෙලා ඉන්නේ. උන්ති යාළුවනේ මට සමා වෙන්න. ඔයගොල්ලෝ ආපහු ගෙදරට යන්න කැලේට. මං කිව්වනේ ඩේව්. කිව්වොත් කරනවාමයි. මෙන්න ඔයගොල්ලන්ගේ අලුත් ගෙදර.
ක්‍රංචි නබස් වලට මෙච්චර කැමති. නවත්තමු. ඔන්න ළමයි. ඔයගොල්ලන්ගේ ඊයන් මාමා ඇවිල්ලා තියෙනවා. කෝපි බොන්න තියෙන. මට ඕන නිකන් වෙඩි වගේ. මට ඕන ඒ කියන්නේ මොකද කණ්ඩ කරලා කියන්නේ කි? මට දැන් ළමයින්ට කතා කරන්න ඕන. ඒක ඇත්තට හොඳ වැඩක් නෙමෙයි නේ. මාස 6ක් ඒගොල්ලෝ සංදර්ශන වලට යවනවද? බර වැඩි. මොකද එයාලා තාම පුංචි ළමයි. මම මේ දැන් එනවා එයාලව බලන්න. එයා හොඳින් ඉන්නවා කිසි ප්‍රශ්නයක් නැහැ. එයා කිව්වා ඔයගොල්ලන්ට එයා හොඳින් ඉන්නවා කියලා කියන්න කියලා. ඒව් සිබෙල් මතක තියාගන්න මූණ මතක තියාගන්න. හෙට ෂෝ එක තියෙන වෙලාවට එයා කිසිම විදියකින් අරගොල්ලෝ ළඟට යන්න බෑ. ඒ අයියෝ. ඒ කියන්නේ බෑද? කකේතර යන්න ඕන. ඒ ළඟට. ටියඩෝ මේ බලන්න. ඔවුන්ගේ හඬ විකෘති වී ඇති බවට අධික ලෙස මහන්සි වී ඇති බවත් සඳහන් වෙනවා. හොඳටම ඇති. මට පේන්නේ තුන්දෙනාගේම උකුරු තුවාල වෙලා වගේ. එයාලට උනේ දිග නිවාඩුවක්. ඒ කියන්නේ ෂෝ එක කැන්සල්? ඒකෙදි බොරුවට කටවල්ලන එක කොහොමද වැඩේ? ඒ අහන්න. අපිට වෙන කරන්න දෙයක් නෑ. ඕ මොකද මේ ඔයාලා ගාව එක ටිකට් එකක්වත් නැද්ද? කියලා කොහොමද වැඩේ? පොඩ හරියන්න මාත් එක්ක ආවේ. අර ළමයි ටික මගේ ළඟට ගන්න ඕනේ. තියෙන එක කරන්න දෙන්න. අස්සක ළඟ තියාගන්න. තේරුණා? ඕක නවත්තන්න. කියලා පයිසම වල තියෙනවා. බල පිටින් නම් අල්ලනවා බරු. මේ බල පිටින් නෙමෙයිද අයන් ඉන්නේ. එහෙම තමයි චිත්‍රපටි වල දෙබස්. ඉක්මනට. ලේන්නු නෙවෙයිද? ආයෙත් ආවා. පවුල කියලා කිව්වද නැත්තම් මට ඇවුන හැටිද? බරු සෝදනි. ඒව නැතුව පාරුයි. මම කියන්න ලැජ්ජ නෑ. අන්නද? අනේ. තනියම එළවන කාලෙක හයියෙන් යන්න. ඕගොල්ලෝ හොඳට හැදුනොත් ඕගොල්ලන්ට පුළුවන් මට ආයේ ඊයන් මාමා කියලා කතා කරන්න. කොහමද ළමයි? කිසි දෙයක් කියන්නේ නැහැ.